En général, j'essaie de distinguer entre le futur et l'avenir. Le futur, c'est ce qui, demain, tout à l'heure, deviendra, ce qui est deviendra. Donc, il y a le futur des programmes, le futur prévisible, predictable, programs, prescriptions, tout ce qui, en quelque sorte, peut être scheduled, donc prévu. Et l'avenir, je préfère le mot avenir, to come, parce que ça se réfère à quelqu'un qui vient, à ce qui vient et qui, venant, arrivant, n'est pas prévisible. Et pour moi, c'est ça, le vrai futur, qui est unpredictable. Et l'autre qui vient sans que je puisse même l'attendre d'une certaine manière, sans que je puisse m'y attendre. Donc s'il y a du vrai futur au-delà du futur, c'est l'avenir en tant qu'il est la venue de l'autre là où je ne peux pas le prévoir. ලංකාවේ ඉපදුනා මට හිතෙන්නේ ලංකාවේ බොහෝ වෙලාවට වෙන වැඩක් තමයි ලංකාවේ ඉන්නේ සංචාරකයෝ අපේ රටේ ඉන්නේ සංචාරකයෝ මේ ලාංකිකයෙක් මේ සංචාරක අනන්‍යතාවය ලබා ගත්තේ ලංකාවට පරිපාලන කටයුතු සඳහා ඉංග්‍රීසි ජාතිකයෝ ගෙනාවු බර්ගර් ජාතිකයෙක්. ඔවුන්ගෙන් තමයි අපි ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගත්තේ. ඔවුන්ගෙන් තමයි අපි ඇමරිකන් ස්ටයිල් එකේ ගෙවල් හොයාගත්තේ. අපි ශාලේ හැදුවේ, කුස්සිය හැදුවේ, නිදන කාමරය, විවාහය, හනිමූන් එක වෙඩින් එකේදී අර බෙලෙක් එල්ලන කාර්යවන එක දැන් ඊළඟට අනුන්ට පේන්න ලයිව් පුස්තකාල හදලා ඉවරලා පුස්තකාල බෑග්ග්‍රවුන්ඩ් කරලා ඉස්සරහා වාඩිලා ෆොටෝ ගන්න එක දැන් මේකී නොකී බොහෝ අනන්‍යතාවය නේ විතර නෙමෙයි අපේ රටේ මිනිස්සු බලන්න ඔය කොහේ හරි දුර පළාතකට නුවරඑළිය නරේමි ගියාම අම්මෝ ගාලා කියන හරි පුදුම ලස්සන රටක් කියලා මම ලෝකෙ කොහෙවත් අහලා නැහැ රටක තමන්ගේම රටේ ඉපදිලා තමන්ගේම රට ගැන මවිත වෙන මිනිස්සු මේ ලංකාව විතරයි ඒ වගේ අය ඉන්නේ ඉතින් මට හිතෙන්නේ ලංකාවේ මං ඉපදුනා ඒකට වෙන කියන දෙයක් නෑ දෙසැම්බර් 26 වෙනිදා අන්න අරහරියේ බීච් එක අයිනේ කපල් 10ක් විතර ලව් කර හිටියා. ඒ කට්ටියනේ මේ අපේ කවුරු හරි එක්කෙනෙක් ඇවිල්ලා මුහුද එකපාරට මුහුද එහා පැත්තට ගියා. මුහුද සෑහෙන ඈතට ගියා. මුහුද ඈතට ගියාම මේ කට්ටියක් කීප දෙනෙක් ඇවිල්ලා ඉන්නවා කල්පනාවෙන් ඉන්නේ මේ මොන හරි අවුලක් වෙන්න වගේ යන්නේ අයින් වෙන්න දුවන්න කියලා. පස්සේ ඒගොල්ලෝ කිව්වා මේ පිස්සුද මේ කවුද ගණන් ගන්න යන්නේ මේ මොකද බයිලා කියන්නේ කියලා. පස්සේ ඒගොල්ලෝ එහෙමම ලව් කරා. ඒ ලව් කරපු අය එහෙමම මුහුද උඩින් ගියා. මේම මුහුද උඩ ගිහිල්ලා මේ මම මේ ඉන්න හරිය තමයි උඩින් ගියා. මාළු ගෙනිනවා වගේ. එතන තියෙන ස්මාරකේ. ඒ කියන්නේ කියන දේ අහන්න නැතුව ලව් කරපු අයන්ට වෙච්ච දේ ප්‍රතිඵලය එතන ඒක සංකේතය තමයි මේ මෙතන මේ ඉන්න සිංහයා.
මල්ලකනේ මගේ ලෝක. මම දන්නවා ලෝකේ මහ විශාල දැලක්. ඒ දැල ඇතුලේ මං ඉන්න පුංචි. බොහෝ දෙනා ප්ලේටෝගේ පොත් කියවනවා. මේ ප්ලේටෝගේ ජනරජය. අන්න මාත් සීරියස් ඔක බදාගෙන ඉන්න ගමන් මට නිකන් හිතෙනවා ප්ලේටෝ පාරේ යන කොල්ලෝ දිහා බැලුවේ නැද්ද? මගේ. ඔයා දැකලා තියෙනවද? ලංකාවේ කොහේ හරි තැනක මාව විධිමත් ප්‍රශ්න කරන එක පුංචි ලිපි කෑල්ලක් තියෙනවා. ඒ නෑනේ. යුරෝපේ කියන්නේ අද බ්‍රෑන්ඩින් වල සෙන්ටර් එකක්. නිසා ප්‍රජාතන්ත්‍රවාදී සංකේතයක් නෙවෙයි. මම කාටවත් චිත්‍රපටි කරන්න දෙන්නේ නැහැ කියලා කිව්වයි කියලා මේ වෙන අය චිත්‍රපටි කරන්න නැති විදියයි. මම ජීවිතුන් අතර ඉන්න තාක්කල් ලෙනින් කියනවා වගේ මම කියනවා මට වඩා හොඳ විචාරකයෙක් ලංකාවේ නැහැ කියලා. ඉතින් මං හිතන්නේ අපිට විප්ලවකාරී කලාකාරයෝ ඕනේ. කියන්නේ නෙළුම් පොකුණ පුපුරවගෙන ඒ දුන්නක් පායන. පොලිටික්ස් කියලා කියන්නේ මේ මගේ තුල තියෙන චින්තනයක් හෝ මගේ තියෙන ශක්්‍යතා මගේ තියෙන ධාරිතාවන් මගේ තියෙන අසීමිත හැකියාවන් වටහා ගන්න එක නෙවෙයි අනේකා සිතන පතන විදිය පිළිබඳ ඒ කලාව පිළිබඳව වටහා ගන්න එක. මේ කොණ්ඩේ මේ සුදු වෙලා තියෙනවා. බලන්න ලංකාවේ මොන දේශපාලන නායකයෙක්ද මේ කොණ්ඩ සුදු වෙලා තියෙන්නේ කියලා ඔක්කොම මේ කළු පාටයි කොණ්ඩ.